Nada Aura. අවසානයේ ඉතිරිවන්නේ කුමක්ද? සවන් දෙන්න මේ සත්‍යයට. උදැසන පායන හිරු හවසට බැස්ස යනවා. උදයේ පිපෙන මල් දවසින් පර වෙනවා. මහරජ මැදුරෙත් පකුළු දැල් බැඳෙනවා. අනිතයි හැමදේමයි අපි මේ ලත වෙනවා. ධනය පොඩි ගස සිටියත් යන්නේ අපි හිස් සතින්. බලය ඇති කාලයේ වැජබුණත් මහා උඩින්. කාලය පැමිණිද හැමදේම අරන් යයි සැරින්. තේරුම් ගනිමු මේ සත්‍යය නිදහසු විසිතින්. අනිතයි මේ ලෝකේ හැමදේම අනිත්‍යයි. අල්ලගන්න මගලන හැමදේම හිස්ස තැනක් තමයි. ඇතැතිදේ හෙට නැත මෑක තමයි සත්‍යය. මනස නිදහස් කරගමු අවබෝධ කරන් තත්වය. යකඩක්සේ සිටියත් වයසට යද්දි වාරු නෑ. ලස්සන රූපය රැලි වැටෙද්දි කවුරුත් ගාව නෑ. අපේ කිය අල්ලගන්න මෙතන කිසිම දෙයක් නෑ. මේ සත්‍යය වැටහුණුදා ඔබගේ හිතට බාරක් නෑ. පිටින් පේන මායාවට මුලා වන්නේ ඇයි අද ජීවිතය නිමේෂය කිවිවර කර බලනු දැස. වෙනස් වීම තමයි නියතය එක බාරගනු හිත. අනිත්‍ය අවබෝධ කරන් සතුටින් තබමු මේ සිත. දැස්පිය වෙන තත්පරයේ මොනවද ඔබ ගෙනියන්නේ? හරි හම්බ කරපු දේවල් මෙලොවමයි දාලා යන්නේ. බැඳීම් වලට හිරවිලා ඇයි මේ දුක් විඳින්නේ? අත්හැරීම තුරු පමණයි නියම නිදහස තියෙන්නේ. අනිත්‍යයි මේ ලෝකේ හැමදේම අනිත්‍යයි. අයියේ අල්ලගන්න දඟල හැමදේම හිස් තැනක් තමයි. අද ඇතිදේ හෙට නැත මේක තමයි සත්‍යය. මනස නිදහස් කරගමු අවබෝධ කරන් තත්වය. අල්ලගන්නා දේවල් අතහැරලා දාමු. සැහැල්ලුවෙන් මේ ගමන ඉදිරියට යාමු. වෙනස් වෙන ලෝකයේ වෙනස් නොවන එකම දේ. වෙනස් වීම පමණයි. මේකයි සදාතනික අනිත්‍ය.